FB එකේ යන අපේ හදන්න දුන්නේ WhatsApp විතරයි ඒත් ඔන්ලයින් එන්න ඕනේ එයා කියන වෙලාවට විතරයි. ඇත්තට මාර නීති දාලා තිබ්බේ. දැන් එයා පසුතැවෙනවා ඒ වල. හැබැයි මම එක කපල්ලයක් දැක්කා එකටම ආවා. ඇත්තට මේ හීනෙට ආව අපි දෙන්නත් එක්කම දෙන්නත් එක්කම ආවේ. ඉතින් දැන් අපි දෙන්නට ඒ දේවල් මොනවාද කියලා හිතනවා නේද? ඉතින් අපි දෙන්නට ඒ වගේ හීනක් තිබ්බේ නැහැ සුදු නේද? අපි දෙන්නට ඒ වගේ හීනක් තිබ්බේ නැහැ. අපි දෙන්නට තිබ්බේ මගේ ඔළුවේ වැඩ කරේම කොරියාවට ගිහිල්ලා හෝමාරි සල්ලි හොයාගෙන හොඳ ගේමක් ගහලා ඊට පස්සේ තමයි ඉතුරු දේවල් ප්ලෑන් කරනවා කියලා හිතාගෙන ඉතින් ඒතකොට ප්ලෑන් කරලවත් තිබ්බේ නැහැ අපි දෙන්න. හයි කොහොමද ඔයාලට අපේ යාළුවෝ ගොඩක් ආදරෙන් පිළිගන්නවා අපේ කොරියන් YouTube channel එකට. ඉතින් අපි අද ලස්සන තැනක ඉඳන් කොෆි ෂොප් එකක ඉඳන් තමයි අද වීඩියෝ එක අරන් එන්න හිතුවේ. මොකද අද අපිට විශේෂ දවසක් නේ. විශේෂම දවසක්. මොකද කාරණා දෙකක් තියෙනවා. ඒ කියන්නේ එකක් අපේ ඇනිවර්සරි එක. අනිත් එක තමයි TikTok එකේ followers ලා 200 වෙලා තියෙනවා. ඉතින් thank you අපිව follow කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම ඔයාලට මුලින්ම ස්තුති කරනවා. ඉතින් හැමෝටම අනිවාර්යයෙන්. ඉතින් ඇනිවර්සරි එක අද නෙමෙයි ඊයේ තමයි. ඊයේ අපි සිකුරාදා දවසක් නිසා අපි වැඩ කරන ගමන් හිටියේ. ඒ නිසා අද තමයි සෙනසුරාදා දවසේ තමයි අපි වීඩියෝ එක රෙකෝඩ් කරන්න ගත්තේ. ඉතින් ඔයාලට කියන්න කැමතියි අපිත් එක්ක ගොඩ දෙනෙක් දැන් එකතු වෙලා ඉන්නවා. TikTok එකේ 200 කියන්නේ ලක්ෂ 2ක ප්‍රමාණයක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඊට වැඩි නේද? ඊට වැඩි දැන් දෙකටත් වැඩි. ඒතකොට 25500 ගාණක් ඉන්න YouTube එකේ ඒ ඔයාලා ඉතින් Facebook එකේ අපේ 70000කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා followers-ලා. ඉතින් ඔයාලත් ඒ එක්කෙනෙක් කියලා අමතක කරන්න එපා. ඉතින් අපි ඔයාලා හැමෝටම තමයි ස්තුති කරන්නේ. ලොකු පවුලක් ඉන්නවා අපේ වටේට දන්නේ. ඔව්. ඉතින් අපි අද සාරාංශයක් විදිහට කතා කරන්න ගත්තේ අපි දෙන්නගේ කීවෙනි ඇනිවර්සරි එකද මේ? 8 වෙනි ඇනිවර්සරි එක. අපේ FAI අපේ ආදරේට අවුරුදු 8යි. අවුරුදු 8යි. ඉතින් ඒ අවුරුදු 8ට ගොඩාක් ලොකු වෙනස්කම් වෙලා තියෙනවා. මුල්ම අපේ ලොකුම වෙනස්කම තමයි අපි වටේ ඉන්න ඔයාලගේ මෙච්චර ආදරය. ඔයාලගේ ලොකු ආදරයක් පිට තමයි අපි මේ අවුරුදු 8ට පස්සේ ඉන්නේ. ඉතින් ඒක අපි අද විශේෂයෙන්ම අපේ අවුරුදු 8 සිද්ධ වෙච්ච දේවල් විශේෂ දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි අද හදන්නේ. ඔව් අපි අද බලාපොරොත්තු වෙන මේ වීඩියෝ එකෙන් අපේ අවුරුදු 8ට වෙනස් වෙච්ච දේවල් ඔයාලටත් ඒ දේවල් ෂෙයා කරලා අපේ එක්ස්පීරියන්ස් ෂෙයා කරගන්නවද? ඒ වගේම ඔයාලගේ ජීවිතේට ගන්න පුළුවන් ලොකු දේවල් ටිකක් අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා. මොකද ඔයාත් ගේමක් ගහන්න ඉන්න කෙනෙක් තමයි අපේ වීඩියෝස් බලන්නේ. ඉතින් ගේමක් ගහන්න ඉන්න කපල් එකක් විදිහට අපි ගේමක් ගහලා තියනවා මේ වෙනකොට. ටික ලොකු ගේමක් ගහලා තියනවා. ඉතින් ඒ ගේම ගැන හරි ආඩම්බරයි. ඉතින් ඒ ආඩම්බරේ ඒ ගේම එක්ක ඔයාලත් ඉන්නවා එක තැනක. ඉතින් ඒ නිසා අපි ඔයාලට අපේ එක්ස්පීරියන්ස් ෂෙයා කරන්න තමයි අද මේ වීඩියෝ එක අරන් එන්නේ. ඉතින් thank you ඔයාලට. ගොඩක් ස්තුතියි අපිත් එක්ක එකතු වෙලා ඉන්නවට. එහෙනම් අපි වීඩියෝ එකට පටන් ගන්න කලින් යමු ඊයේ කේක් එක කපලා අපි ඒක ඔයාලා බලලා එන්න අපි සෙලිබ්‍රේට් කරේ. පොඩියට තමයි සෙලිබ්‍රේට් කළේ. ඔයාලා බලලා එන්න. මං වාට අපේ ඇනිවර්සරි මට බදාගන්න මේක ඇල්ල ඔයාලා අපි ෆලෝ කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න නිසා තමයි අපි මේ සෙලිබ්‍රේට් කරන්නේ. Happy anniversary. අවුරුදු 8ක් ඉතින් කොහොමද අපි දෙන්න ඔය වගේ තමයි සෙලිබ්‍රේට් කළේ නේද? ලොකුට නේ පොඩියට. මොකද අපිට ටයිම් එකක් තිබ්බ විදියට සිකුරාදා ඊයේ පහමාර තමයි ඔෆ් එක තිබ්බේ. පහමාරෙන් පස්සේ කේක් එකක් ගෙනල්ලා ඔයාලත් එක්ක ඒ එක්ස්පීරියන්ස් එකයි ඒත් එක්කම අපි ඒක පොඩියට සෙලිබ්‍රේට් කරා. ඉතින් අපි මුලින්ම පටන් ගමු අපි දෙන්නගේ ආදර කතාව. පටන් ගන්නකොට අපි හිටපු විදිය සහ දැන් අපි ඉන්න විදිය. එහෙමනම් කොහොමද අපි පටන් ගන්නකොට? අපිට එතකොට මට අවුරුදු 17යි අයියට අවුරුදු 18යි 18යි මට මම A level දෙවෙනි අවුරුද්දට මෙයා 13
ඉතින් අපි දෙන්න එහෙම ෆෑග පටන් ගන්නකොටම මගේ ලොකු හීනයක් තිබ්බා කොරියන් යන හීනේ. මගේ හීනේ ලොකුටම වැඩ කරා. මම මෙයාට මුලින්ම කිව්වෙත් ඒකනේ. මම මුලින්ම ඒක කිව්වේ. හැබැයි නංගිගේ වගේ හීනයක් තිබ්බේ නැහැ. මගේ හීනයත් මගේ බලාපොරොත්තු ටාගට් එක මට තිබ්බේ නැහැ. මම එක්සෑම් කරලා මම වෙබ් එකේ ඉන්නකොට තමයි ඔයාට කරන්න කියලා කිව්වේ. ඔයා වෙබ් එකේ ඉන්නකොට. ඉතින් අපේ ඔයාලට මුලින්ම කියන්න ඕනි මගේ හීනයක් තිබ්බා මෙහෙමයි. මගේ හීනයක් තිබ්බා මම මැරි කරොත් මැරි කරන්නේ මම වෙන දෙයක් කරනවා නම් කරන්නේ මගේ ආර්ථිකය හදාගෙන. ඒ කියන්නේ මම පොඩි වුණාට මම 7 වසරේ ඉඳන් මම ඒක ප්ලෑන් කරේ. 7 වසරේ ඉඳන්. ඒ කියන්නේ ඔයාලත් කියන්න කැමති අපි දෙන්න මෙහෙමයි නිකන් අපි දෙන්නට ඒ කියන්නේ කාටවත් අපි දෙන්නට ඒ කියන්නේ පෙලා වෙලාවට වගේ හැඟීමක් ආවා. ඒ කියන්නේ මැරි කරලා එක තැනකට වෙන එක. අපි දෙන්නට එච්චර ලොකුවට ඒක තිබ්බේ නැහැ. අපි කපල්ලක් විදිහට අපි පොඩි ඒතකොට පොඩි වුණාට අපිට ඇත්තටම ලොකු දෙයක් තේරුණා. අපි දෙන්නට මැරි කරලා එක තැනකට එනවට වඩා තව ඉතින් ඔය බබාලා ඒතකොට ඔය වගේ දේවල් ගොඩක් හීන තියෙනවානේ. අලුතෙන් ඒ කියන්නේ යාළුවන ගමන් වුණත් කපල් එකකට ඇත්තට මේක කියන්න බෑ. ඉතින් අපි දෙන්නට ඒ වගේ හීනක් තිබ්බේ නැහැ සුදු නේද? අපි දෙන්නට ඒ වගේ හීනක් තිබ්බේ නැහැ. අපි දෙන්නට තිබ්බේ මගේ ඔළුවේ වැඩ කරේම කොරියාවට ගිහිල්ලා හොමාරි සල්ලි හොයාගෙන හොඳ ගේමක් ගහලා ඊට පස්සේ තමයි ඉතුරු දේවල් ප්ලෑන් කරනවා කියලා හිතාගෙන ඉතින් ඒතකොට ප්ලෑන් කරලවත් තිබ්බේ නැහැ. අපි දෙන්න කවදද බඳින්නේ? ඒව මොකුත් ප්ලෑන් කරලා තිබ්බේ නැහැ. ඉතින් ඔයාලට මුලින්ම දෙන්න ඕනි අපි දෙන්නගේ ඒ කියන්නේ ඔයාලට දෙන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අන්න ඒ දේ. ඔයාලා කපල්ලක් විදියට යාළුවන ගමන් ඔයාලා වෙන දේවල් ප්ලෑන් කරන්න එපා. ඔයාලා දැන් ඉන්න තත්ත්වයට අනිවාර්යෙන්ම තියාගන්න ඕනේ. දැන් ඉන්න තත්ත්වයට වඩා පොඩ්ඩක් හරි උඩට යන්න මොකක් හරි ටාගට් එකක් තියාගෙන කොරියන් යන එක ඇරෙන්න තව වෙන හීන තියෙනවානේ. එක්කෝ කැම්පස් යන එක එක්කෝ වෙන මොකක් හරි වෙන දේවල් තියෙනවානේ. ඔයාලගේ ටාගට් තියෙනවානේ. ඒ වගේ ටාගට් එකකට මුල දෙන්න නැතුව වෙන දේවල් වලට මුල දෙන්න එපා. මොකද අපි දෙන්නත් ඒ වගේ ඒවලෙන් මැරි කරනවා කියලා එහෙම හිතුවා නම් එහෙම ඒ කියන්නේ ඔය ගොඩාක් අය කියනවා පොඩි වයසට පැනලා යනවා. ඉතින් ඒවා අපේ කිසිම දෙයක් අපේ තිබ්බේ නැහැ. අපේ තිබ්බෙම නැහැ. ඒ නිසා මේ ඇත්තම ඔයාලට කියන්න ඕනි ඒ දේවල් ඔලුවට ගන්න එපා. ඒ දේවල් ගන්න නැතුව ලස්සන ගේමක් ගහනවා කියලා හිත හදාගෙන අනිවාර්යෙන් දෙන්නත් එක්කම ප්ලෑන් කරලා දෙන්නත් එක්කම ඒ හීනේ වෙනුවෙන් වැඩ කරලා ඒ හීනෙට ගිහිල්ලා දවසක ඒ දේවල් ගන්න බලාපොරොත්තු වෙන්න. මොකද අපි දෙන්න ඒ හීනෙට ආවා. ඇත්තටම ඒ හීනෙට ආවා අපි දෙන්නත් එක්කම ආවේ. ඉතින් දැන් අපි දෙන්නට ඒ දේවල් මොනවාද කියලා හිතනවා නේද? ඒ කියන්නේ ඒ දේවල් දැන් මොනවද කියලා හිතනවා. සාමාන්‍යයෙන් දැන් මම වෙන කම්පැනියකට නෑ මෙයා වෙන කම්පැනියකට නෑ ඊට පස්සේ අපි ගෙවල් එක්ක කතා කරගත්තා මම මේක මෙයා ගාවට යන්නද කියලා. හරිද? මම කතා කරගත්තාන් ඊට පස්සේ අපේ අක්කලා තමයි ඒකට ඇත්තටම කැමති වුණේ. ඒ කියන්නේ වෙන රටක දෙන්නත් එක්ක ඉන්න එක. ඒ කියන්නේ එයාලත් ඒ දේවල් අත්විඳලා තිබ්බේ නැහැ. ඒ නිසා අපි දෙන්නට ඒක ළඟට යන්න කියලා අපේ අක්කලා කැමති වුණා. මගේ අක්කලා 3 දෙනෙක් ඉන්නවා. අක්කලා 3 දෙනාම කැමති වුණා. ඉතින් ඒක ළඟට යන්න කියලා. මොකද මෙයාගේ ආරක්ෂාව වෙනුවෙන් මෙයාලා ගෙදරින් කැමති වුණා. ඔයාලගේ අම්මලා හැම කොහොමද කැමති වුණේ? අපේ අම්මම පොඩ්ඩක් දන්නවනේ ඉතින් එහෙම පොඩ්ඩක් අවුලක් තිබ්බා. ඒ වුණාට මගේ පරිස්සමත් එක්ක ඒගොල්ලෝ කැමති වුණා. මොකද අපි දෙන්න එන්ගේජ් වෙලානේ. එන්ගේජ් වෙලා ආවේ. කොරියා එකේ මෙයාට ඇග්‍රීමන්ට් එකක් ඇවිල්ලා අපි ඒ ගාවම ට්‍රේනින් ගියා විතරයි අපි එන්ගේජ් වුණා. ඉතින් ඒක මාත් පාස්තරන් හිටියේ එතකොට. ඔව් ඒ කියන්නේ මෙහෙමයි. මගේ ඔළුවේ වැඩ කරා අපේ වීඩියෝ බලන ඔයාලට කියන්නේ මගේ ඔළුවේ වැඩ කරා. ඒ කියන්නේ මට ලොකු ප්ලෑන් එකක් නැහැ. මම මේ දේ මෙහෙම කරනවා කියලා මට ප්ලෑන් එකක් තිබ්බේ නැහැ. ගොඩක් කට්ටිය අපෙන් අහනවා කොහොමද කපල්ලක් විදියට එකම කම්පැනියට එන්න පුළුවන්ද කියලා. එහෙම කරන්න අමාරුයි අතරම 199ම බෑ. එකටම එන්න. ඉතින් මේ හැබැයි මම එක කපල්ලයක් දැක්කා එකටම ආවා. ඉනා අපිට යාලා කමෙන්ට් එහෙමත් කළා තියෙනවා. ඉතින් එහෙම එකටම එන්න බැරි වුණාට ඔයාලා ඒ කියන්නේ මගේ ඔළුවේ වැඩ කරා මම කොහොම හරි මම මෙයාව ගන්නවා කොරියාවට. මොකද්ද කරන්නේ වීසා මාරු ගන්න නෙමෙයි මම ඒතකොට දන්නේවත් නැහැ. ඊට පස්සේ ගන්නවා කියලා මෙයාලගේ අම්මලාට ලොකු බලාපොරොත්තු ටිකක් දුන්නා. ඒ කියන්නේ මම කැමති මගේ හීන කායික හරි කියන්න. ඒ කියද්දි අහන් ඉන්න කෙනෙක් ඉන්නවනම් මම ගොඩක් කැමතියි. මෙයාලගේ අම්මයි තාත්තයි ඒ අතින් ඇත්තටම මගේ හීන මං කියනකොට එයාලා අහන් ඉන්නවා. එයාලා දන්නේ නැහැ කොහොම කරයිද කියලාවත් එයාලට සුවර් එකක් නැතුව තියෙන්න ඇති. ඒ වුණාට මෙයාලා අම්මලා හැම මගේ හීන ඇහුවා. ඉතින් මං ඇත්තටම ගිහිල්ලා ඒ හීන අහලා ඒ අහන නිසා හැමදාම වගේ ගිහිල්ලා මං මගේ ටාගට් කියනවා. අපේ අම්මට කිව්වට එයා ගණන් ගන්න අපේ අම්මලා ගොඩක් දුක් විඳපු කට්ටිය. ඉතින් දුක් විඳහම එයාලගේ අර ඒ පැත්ත ඇත්තටම නැති වෙලා තියෙන්නේ. එයාලා දුක් විඳපු නිසා ඒ නිසා මෙයාලගේ අම්මට කියනවා ගිහිල්ලා ඊට පස්සේ මම කියලා මම මෙයාට දුන්නා මම මෙයාට කොහොම හරි මං ගන්නවා කියලා බලාපොරොත්තුවක්. ඒ බලාපොරොත්තුවත් එක්ක අපි ජීවත් වුණා. ඉතින් දැන්
ඇවිල්ලා තියෙනවා. අපි එදා එන්ගේජ් වෙලා හරි එන්ගේජ් වෙච්ච ගමන් අපි එක තැනකට යන්න පැනලා යන්න හරි මොකක් හරි හිතුවා නම් එහෙම අද මෙහෙම මේ වගේ තැනක ඉන්නේ. අපි දැන් අද කොරියාවට ආවට පස්සේ අවුරුදු 8කට පස්සේ අපේ වටේට එකතු වෙලා ඉන්න ලොකු ප්‍රමාණයක්. ඔයාලා හිතන්න සාමාන්‍යයෙන් ග්‍රවුන්ඩ් එකකට 1000ක් එකතු කළොත් එහෙම කොච්චර ලොකු ප්‍රමාණයක්ද. ඉතින් අපිට 1000කට වඩා ඉන්නවා. එහෙම බැලුවොත් කොච්චර ඉන්නවද? අපිට හරිම ආඩම්බරයි, හරිම සතුටුයි. මාර නිහතමානී සතුටක් තියෙන්නේ. අපි වටේට එකතු වෙලා ඉන්නවා ලක්ෂ 2ක් TikTok එකේ, YouTube එකේ 25000ක්. එතකොට Facebook එකේ 70000ක්. ඉතින් ඔයාලා හිතන්න අපි දෙන්න එදා ගත්ත තීරණේ හරියට ටාගට් එකකට හරියට යන්න ප්ලෑන් කරපු නිසා අද අපි දෙන්න ඉන්න තැන. ඉතින් අපේ ජීවිතෙන් ඔයාලට ලොකුම දේ දෙන්න තියෙන අපි දෙන්නගෙන් මොටිවේට් එක. ඉතින් ඔයාලට අපි දෙන්න ගැන අපි දෙන්න දිහා බලලා අපි දෙන්නගේ මේ කතාව අහලා ඔයාලගේ ජීවිතේ වරද්ද ගත්තා නම් ඒ වරද්ද ගත්ත තැනින් හරි නැගිටින්න වරද්ද ගන්න හිතුවා නම් ඒ හිතපු දේ හරි ගස්සගෙන ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයි කියලා අපි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා. ඒ දේ තමයි අපිට ඕනි. අපි දෙන්න ඒ දේ තමයි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ගොඩක් thank you අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. ඉතින් ඊළඟට thank you. අනිවාර්යෙන්. ඊළඟට අපි කතා කරන්නේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඉතින් ලංකාවෙන් කොරියාවට ආවා කියන්නේ ලයිෆ් එකේ ලොකු චේන්ජ් එකක් නේද අයියතරම. මම අයියා ගාවට නෙවෙයි ආවේ. මම අයියාගෙන් ගොඩාක් දුරකට ආවේ. කියන්නේ අයියා නෙවෙයි මාව ගත්තේ මට නෝමල් ඇග්‍රීමන්ට් එකක් ආවේ. ඊට පස්සේ අම්මා තාත්තා දාලා ආවා ඇවිල්ලා මේ තනියම වැඩ කළා. ඒක මාර මේ කියන්න දෙන්නේ නැහැ. ඇත්තටම ඒකට මාසයක් විතරදී ඒකට හැඩ ගැහෙනවා. ඔයාලා වань ගෑල්නම වශයෙන් ආවොත් අවුරුදු මාසයක් වගේ යද්දී ඒවට හැඩ ගැහෙනවා. ඒක හන්ද ඒව ගැන කිසිම බය වෙන්න එපා. දෙමාපියන්ගෙන් ඈත් වෙලා එනවා එහෙම කියලා කිසිම දෙයකට බය වෙන්න එපා. ඉතින් ඒ වගේ මෙයා ඒ දේවල් වලට හැඩ ගැහෙද්දි මම දැක්ක දෙයක් තමයි මෙයාගේ අම්මගේ ඒ කියන්නේ මෙයාලගේ හයිය මෙයාගේ අම්මත් මාරම ධෛර්යවන්ත කාන්තාවක්. ඉතින් මෙයාගෙත් ඒ හයිය තිබ්බා මම මෙයාට ඒ කියන්නේ මම දන්නවා මගේ හිතේ තියෙනවා මගේ අදටත් ඒ දේ හිතේ තියෙනවා මම අතරම ඔයාගේ පාර්ට්නර් ඔයා විශ්වාස කරන්න. ඔයා ගැහැල්ලමෙක් වෙන්න පුළුවන්. ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ්ව විශ්වාස කරන්න. ඒතර ඔයා බොයි කෙනෙක් නම් ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව ගොඩක් විශ්වාස කරන්න. මොකද මට හිතේ තිබ්බා විශ්වාසයක් මෙයාටත් වඩා තිබ්බා මෙයා ඕනි දෙයක් වැඩ අල්ල ගන්නවා කියන එක. ඉතින් ඇත්තටම මේක නම් මාර දෙයක්. අනිවාර්යයෙන් හැමදාම මම මෙයාට කියන්නේ මම මෙයාට කියනවා ඔයාට පුළුවන් හැම වෙලේම ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලගේ පාර්ට්නර්ගේ හීනයක් තියෙනවා නම් ඒ දේ විහිළුවකට ගන්න එපා. ඒ දේවල්ට hina වෙන්න එපා. ඒ දේට ඔයාට පුළුවන් තරමේ ඔයාට බැරි වෙන්න පුළුවන්. ඔයාට පුළුවන් තරමේ චූටි හරි හෙල්ප් එකක් වෙන්න වචනෙත් ඇති එයාට එයාගේ ගමන ඉස්සරහට යන්න. ඉතින් ඒ දේත් අපි ඔයාලට කියන්න කැමති අනිත් එක්කෙනාට හයියක් වෙන්න. අනිවාර්යයෙන්ම. ඉතින් අපි දෙන්න දැන් රටකට ආවනේ. රටකට ආවහම කොහොමද මේකට හැඩ ගහන්න ඕනේ? ඒ කියන්නේ අපි දෙන්නට දුක්බර දේවල් තියෙනවා ගොඩක්. දුක්බර දේවල් තියෙනවා කියන්නේ මෙයා දැන් ගොඩක් දුරින් හිටියේ අපි ආපු දවස්වල. ඉතින් මම ඇවිල්ලා දවස් 3ක් විතර ගියලා තමයි අයියම බලන්න ආවේ. ඇවිල්ලා සෙන්සුරාදා ඉරිදා ඒ දවස් දෙකේ සඳත් නිමාඩුවක් තිබ්බද මන්දනේ? සඳත් නිමාඩුවක් තිබ්බ නේද? දවස් 3ක. දවස් 3ක නිමාඩුවක් හම්බෙලා මෙයා ආවා. ඊට පස්සේ අපි දැන් ගිහිල්ලා මෙතනම විදලා කරලා එදා තමයි මගේ අර තිබ්බ බය වෙන දුකෙන් හිටියේ ඒ වගේ පොඩ්ඩක් සැහැල්ලුනේ එදා තමයි. ඊට පස්සේ ඉතින් දවස් 3 ඉවරලා යද්දී ඇත්තටම මාර දුකයි. ඊට පස්සේ එදා එයාපෝට් එකෙන් වෙන් වෙලා එන දුකටත් වඩා ලොකු දුකක් තිබ්බේ. ඉතින් තනියම ඉන්නේ. මොකද මං කිලෝමීටර් 172ක දුර ප්‍රමාණයක හිටියේ. ඒ කියන්නේ මම මෙයාට වඩා 172ක් කිලෝමීටර් එහාන් හිටියේ. අපිට හැමදාම වෙන්න බෑ හැම වෙලේම. කොහොමරි මාස දෙකක් යනකොට මෙයා අපේ කම්පැනිට ආවා. මාස දෙකක් මට ඉන්න බැරි තැන ආවේ. ඉන්න බැරි තැන කියන්නේ අපේ කම්පැනිට එන්න තියන වියදමත් එක්ක බැලුවහම මෙයා අපේ කම්පැනිට එන එක මේ වාසියක් තිබ්බා එතකොට. ඕ ගොඩක් වියදම් වුණා මම මෙයාගේ දුෂ්කර පැත්ත. අයියා හිටියේ ඩේ and night එකනේ. මම night එක ඊට පස්සේ නිවාඩු දාලා අපේ කම්පැනිට ඩේ එකක් විතරයි. ඉතින් මෙයාගේ ඩේ night එක ගන්න පඩියෙන් වැඩක් නැහැ. අපේ ගෙදර අපේ මා බලන්න එන කාලෙයි සල්ලි
පඩියෙන් භාගයක් විතර ඉවරයි. එතනින් ඔයාලට කියන්නේ මොකක්ද දන්නවද අපි? ඔයාලට කියන්නේ ඔයාලා දැන් එකට මෙන්න බෑ ඇත්තටම. දැන් අර නීති පළාත් මාරු වෙන්න නීතියක් තියෙනවානේ. ඒ නීති එහෙම තියෙන නිසා ඔයාලා කම්පැනි දෙකකට ආවොත් එහෙම ඔයාලා පොඩ්ඩක් බැලන්ස් කරගන්න. බැලන්ස් කරගෙන හම්බෙන්න. හැබැයි මම එදා වරද්දගත්ත මෙයාලගේ කම්පැනියට ගිහිල්ලා මෙයාලගේ කම්පැනියට ආපු එක අපේ ජීවිතේ ලොකුම කඩා වැටීමක්. ලොකුම කඩා වැටීමක්. මෙයාගේ චිකන් කම්පැනි මම ඩේ ඇන්ඩ් නයිට් හොඳ කම්පැනි ගිහින් ඒ කම්පැනියෙන් මම මෙයාලගේකට ආව. පඩි ගැන මං හිතුවේ නෑ. මට ඕනේ උනේ මෙයාත් එක්ක එකට ඉන්න සහ මෙයාගේ පරිස්සම ගැන හිතලා තමයි මං ආවේ. ඉතින් ඒ වගේ එකපාරට ඔයාලගේ ජීවිතේට මොකක් හරි වෙනස් චේන්ජ් එකක් ආවොත් එහෙම ඒ කියන්නේ මොකක් හරි දෙයක් වෙනස් කරන්න ඕමනාවක් ආවොත් ඒ දේ ගැන ගොඩක් හිතන්න එකපාර ඒ දේවල් වලට තීරණ ගන්න එපා. මොකද අපේ වයසත් එක්ක ඒ දේ එවලේ වුණා. ඉතින් අපි ඔයාලට කියන්නේ එහෙම තීරණයක් ගන්නව නම් එකපාරක් නෙමෙයි 10 පාරක් හිතලා ඔයාලගේ තීරණය ගන්න. තනි තීරණය ගන්න එපා. ඔයාලගේ වැඩිහිටියෝ අම්මා තාත්තා ඉන්නවනේ. ඉතින් එයාලත් එක්ක කතා කරගෙන අනිවාර්යෙන් ඔයාලගේ තීරණය ගන්න. ඉතින් ඊළඟට අපි දෙමව්පියන්ගෙන් ඈත් වෙලා ආවේ. ඉතින් මේක ඔයාලට හැමෝටම කියන්න ඕනි. රටක ජීවත් වෙලා වැඩ කරන කෙනෙක් නම් ඔයාලට මාරම රෙස්පෙක්ට්. අනිවාර්යෙන් ඔයාලට මාරම හයියක් තියෙන්නේ. මොකද තමන්ගේ ආදරවන්තයන්ගෙන් තමන්ගේ දෙමව්පියන්ගෙන් සහෝදර සහෝදරියන්ගෙන් තමන්ට කියලා ඉන්න හැමෝගෙම වෙන් වෙලා අපි වෙන රටකට එන්නේ තමන්ගේ ගේමක් ගහන්න කියලා හිතාගෙන. ඒ තමන්ගේ ගේම ගහනකොට ඒ දේ මාරම අමාරුයි. මොකද ලංකාවේ ඉන්නකොට අපේ අම්මා තමයි මට බත් එක ඒ කියන්නේ මම කම්පැනි එක වැඩ කරන්න ගියා. එතකොට තමයි මම පොඩ්ඩක් අර වෙනස් වුනේ. නැත්තම් අර හෝම් සික් එක මට එන්න තිබ්බා. මට කොරියාවට ආවට පස්සේ හෝම් සික් එකක් තිබ්බේ නැහැ. මම අවුරුදු ගාණක් වෙනම වැඩ කරපු නිසා. ඉතින් මේ අපේ අම්මා ඉන්නවනේ දැන් අම්මා තමයි හැමදේම මට කරලා දෙන්නේ. හැමදේම කරන්නේ බත්තේ ළඟට බෙදලා ගෙනත් දෙන්නේ වතුරේ ගෙනත් දෙනවා. අම්මේ මේ කෝණී ගෙනත් දෙනවා. අම්මා අතන නිකන් පොඩි ළමෙක් බලා ගන්නවා වගේ මෙයා මේක ආයෙත් බලාගත්තා. අනේ අතන අපේ අම්මා මාරම ආදරේ මට. මමත් ඒ වගේම ආදරේ අම්මට. ඒ වගේම ඔයාලටත් ඒ වගේ ඇති. ඔයාලටත් අම්මලා තාත්තලා හැමදේම ළඟටම ගෙනල්ලා දෙනවා ඇති. හැබැයි ඒ දේ අපි මේ වගේ පිටරටකට ආවම තනි වෙනවා. කවුරුවත් නැහැ. මොනවාකටවත් මොනවාකට උදව්වක් කරන්න. ඉතින් වෙන ඒක චේන්ජ් වුණා. වැඩට ගිය හන්දා තමයි ඒක පොඩ්ඩක් ඒක වෙනස් වුණේ නැත්තම් කොරියාවට ඇවිල්ලා ඔක්කොම කරන්න ගියාම ගොඩ අමාරු වෙන්න තිබ්බා. ඉතින් අපි එන්නට මට අම්මලාව දාලා ආපු එකෙන් මාර්ම දුකක් තිබ්බා. ඔයාට කොහොමද ඒක දැන්? මට නම් ඉතින් ගෑනලමෙඩ තියෙන දුක කියන්න බෑනේ අම්මා තාත්තගෙන් ඇත්තලා යනවා කියන්නේ. ඇත්තටම ඇවිල්ලා මම හැමදාම රැට අඬනවා. හැමදාම අඬලා දුක මෙයා ඉන්න හන්දා පොඩ්ඩක් ෂේප් කොරියාවේ මෙයා ඉන්න හන්දා පොඩ්ඩක් ෂේප්. ඉතින් රැට අඬලා කොහොම හරි දුක නැති කරගත්තා. ඒ වුණාට ඉතින් තාමත් දුකයි. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ කොහොම හිත හදාගත්තද කියලා මට තේරෙන්නේ නැහැ. ඔයාලා ඒ වගේ ගේමක් ගහන්න දැන්ටම හිත හදාගෙන ඉන්න කෙනෙක් නම් අපේ මේ වීඩියෝ බලන්නේ ඇත්තටම ඔයාලට මාර විදිහට අපි කරු ගන්නවා. මොකද ඔයාලා ගේමක් ගහන්න ඒ කියන්නේ තමන් තනි වෙලා තමන් තනියම ගේමක් ගහන කෙනෙක් කියන්නේ ඉතින් ආයි වැඩක් නැහැ කතා කරලා. ඒ තමයි අර ඒ කියන්නේ මාරම හයියක් ඒක. හිතේ තියෙන ලොකු හයියක්. මොකද දෙමව්පියන්ගේ සල්ලි වලින් ඒ කියන්නේ දෙමව්පියන් හම්බ කරපු දෙයකින් අපි ගොඩ නැගෙනවට වඩා අපේ මහන්සියෙන් අපේ දෙයකින් ගොඩ නැගෙනකොට ඒක අපිට දවසක අපේ ළමයිට දවසක අපිට ඒ කතාව අපිට කියන්න පුළුවන් ආඩම්බරේ. ඒක අපි කරනකොටත් ඒක හරි ආඩම්බරයි. ඔව් එකපාරට හිතනවා අපි මෙහෙම දේවල් කරනවානේ කියලා. ඒතර මාරම ආඩම්බරයක් තියෙන්නේ. ඉතින් ඔයාලත් ඒ ගේම ගහන්න ඉන්න කෙනෙක් නම් ඇත්තටම සුබපතනවා. ඔයාලට පුළුවන් ඔයා මහන්සි වෙන එක පොඩ්ඩක් හරි අඩු කරා නම් අද පටන් ගන්න තව පොඩ්ඩක් ලෙවල් එක උඩට ගන්න වාගේ ජීවිතේ මහන්සි වෙන්න හොඳට මහන්සි වෙන්න. ඒක තමයි අපිට ඔයාලට ඉල්ලන්න තියෙන්නේ. ලස්සන ජීවිතයක් ගත කරන්න එන්න මේ වගේ රටකට ආවට පස්සේ වෙනස් වෙන දේවල් ගොඩක් තියෙනවා. අපි දෙන්නගේ ජීවිතේ අවුරුදු 8කට පස්සේ වෙනස් වෙච්ච තැන් කොහොමද? අපි රහයි කියනකො මුලින්ම මේක රහයි. අපි දෙන්න මුලින් ඒ කාලේ මට බයික් එකක් තිබෙන්නේ නැහැ. මට වාහනයක් තිබෙන්නේ නැහැ. මම පාරේ බස් එකේ යනවා. පාරේ බස් එකේ අපි ගොඩක් දුරට යන්න ඕනේ. අපි අපේ ඒ කියන්නේ අපි හිටපු තැනට දෙපැත්තට තමයි බස් දෙක එන්නේ. පයින් යන්න ඕනේ ගොඩ දුරක්. ඊට පස්සේ මෙයා තමයි අතන මෙයාට බයික් එකක් කරන් දුන්නා ගෙදරින්. ඒ බයික් එක තමයි අපි දෙන්න එහා මෙහා ගියේ. ඊට පස්සේ මම FZ එකක් ගත්තා. ඒක හැබැයි අර එකපාරට හදිසි තීරණ ගන්නවා මම. ඒකත් විකුණලා ඊට පස්සේ වට්ට කට්ටක් කෑවා. ඇග්‍රීමන්ට් එක ආපු ගමන්ම ඇග්‍රීමන්ට් එක ඇවිල්ලා අර වියදම් කරන්න සල්ලි
මම ඇග්‍රිමෙන්ට් එක ආපු ගමන්ම මේ ඇග්‍රිමෙන්ට් ඇවිල්ලා ට්‍රේනින් එක ආවා. ට්‍රේනින් එක ආවට ගමන් අපි මම කම්පැනිෙන් අයින් වුණා. කම්පැනිෙන් අයින් වුණාට පස්සේ ගෙදරට වෙලා හිටියේ. ගෙදර නොකරපු වැඩක් නැහැ. කුරුදු තැලුවා, කරුම්කා, ගම්බිරිස් පොල් තෙල් කෙටුවා. අපේ තේදලු තියෙන්නේ දලු කැඩුවා ඔය වගේ ගොඩාක් දේවල් මං කළා. ඒතකොට මට අසරණ හිටියේ. හැබැයි මේ රටට ඇවිල්ලා මගේ ජීවිතේ මම අවුරුදු 24 කොරියාවට ඇවිල්ලා අවුරුදු 2කින් මම කාර් එකක් ගත්තා. ඔයාලා ඒ කාර් එක දැකලා තියෙනවා. කාර් එකක් ගත්තා. ඊට පස්සේ මගේ දැන් ඉතින් ඇත්තටම වයිෆ් වගේනේ වයිෆ්නේ එන්ගේජ් වෙලා ඉන්නේ. ඉතින් මේ මෙයා ළඟට ගන්න පුළුවන් වුණා. ඒතකොට තව මොනවද අපිට අරන් තියෙන්නේ? අපි ඉතින් කියන්නකෝ මම දැන් දුරක ඉඳලා දැන් අපි දෙන්න එක දැන් ඔයා අවුරුදු මාස 8ක් විතර ඔයා හිටියන් තනියෙන්. ඉතින් කොහොමද මේ මං ඔයා ගාවට ආවම උඹට දැනුනේ? මට මාරම හැඟීමක් ඇත්තරම මම හිතුවේ නෑ මොකද මට මාරම මේ හිතුවට ඉක්මනට ඔයා ගාවට එන්න පුළුවන් වුණා. ඔව් හැබැයි මුලින්ම කියන්න ඕනේ මේක. මුලින්ම ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි රටක ඉන්නවා නම් ඔයා ඇත්තටම වද දෙන්න එපා. මෙයාත් ඒ වදේ දුන්නා පොඩ්ඩක්. මේ ඇයි අපිට 12 රෑ 12යි කියන්නේ ලංකාවේ වෙලාව වෙනස් නේ. මෙයාට වද දුන්නෙම නැති තරම් අර අනිත් අය කියන කතාව. මට දැන් මන් නිදා ගන්න ඕනේ 12ට. ඒතකොට මෙයාලට 8:00 නේද? 7:00 8:00 මෙයාට 10 නෑ 8:00 8 නේද 12:00 කියන්නේ. 12 කියන්නේ 8. 12 කියන්නේ 8:00 ලංකාව වෙලා. ඉතින් මේ ලංකාව වෙලාවෙන් එහෙම ඔයාලා දන්නවනේ ඉතින් ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් chat කරන්න එපා. ඉතින් chat කරනකොට එහෙම මම කලින් නිදාගත්තාම මෙයාටත් ඉතින් අවුල් මටත් අවුල් මේ වෙලාවට මම නිදා ගන්නකොට. ඒතකොට 2-3 වෙනකන් ඉඳලා ඊළඟ දවසේ වැඩ කරන්න අමාරුයි. ඒ නිසා ටයිම් එක ගැන පොඩ්ඩක් හිතලා ඔයාත් එයාට පොඩි ටයිම් එකක් දෙන්න. මම මෙයා ගාවට එන්න කියන්නේ මටත් මාරම හැඟීමක්. මෙයා ඇග්‍රිමෙන්ට් එක ඇවිල්ලා කියලා මට කෝල් කරනවා. මම උය හිටියේ. මේ වැඩ ඕෆ් වෙලා උයන්න පටන් ගත්ත වෙලේ. පට්ටම සතුටක් ඇති වුණේ. ඒ සතුට ඉතින් ඔයාලට දැනෙනවා ඇති. කියලා නිම කරන්න බෑ සතුට. කියලා ඉන්නේ ඒක ඒ හැඟීම නම් අයියෝ. මෙයාට කියනකම් මට ඉන්න බැරුව ඉතින් මම වැඩ ඉවර වෙලා සේරම කළා තමයි මට කෝල් එක ගත්තේ. මම එතකොට කරපු වැඩේ මම ප්ලෑන් කරා. කොහෙද තියෙන්නේ කම්පැනිය? ඒ සේරම ප්ලෑන් කළා. මම ඒ සේරම මම යනවා මෙතෙන්ට කියලා මම හරි අයින් වෙලා යනවා කියලා හිතාගෙන ඒ ටික සේරම කරා. ඒතකොට අනිත් එක කියන්න ඕනි ඔයාලා ලංකාවේදී ෆෝන් එක පාවිච්චි කරන්න ෆෝන් එකේ ඕමනා දේවල් වලට වඩා කොරියාවට ආවට පස්සේ ජංගම දුරකථනයේ ගොඩක් දේවල් වලට ඕනි වෙනවා. මැප් එක, එතකොට කකවුටෝල් ඇප් එක, ඒ කියන්නේ chat කරන්න, එතකොට මැප් එකේ දේවල්, එතකොට වෙදර් එක මෙහෙ මොකද අපි සීත කාලේ සහ මේ ලංකාවේ ඇති වාසනාවන්තයි අරද ලංකාවේ කාලගුණේ අපිට මාරම හෙල්ප් එකක් කරන්න අපිට ජීවත් වෙන්න. හැබැයි මෙහෙම නෑ. මේ සීත කාලේ එනවා, රස්නේ කාලේ එනවා. ඒ නිසා ඒ දේවල් හරිම මේ කරදරයි කියන්නේ. කරදරයි. වෙනවා. ඔව් දැන් මෙහෙ මේ ෆෝන් එක පට්ට විදියට වැදගත් වෙනවා. තව අපි කිව්වේ නැති දේවල් වලටත් ගොඩක් දේවල් වල ෆෝන් එක වැදගත් වෙනවා මෙහෙදි. ලංකාවේදී අතරම ෆෝන් එකෙන් වැඩක් ගන්න නැති තරම්. ලංකාවේදී ඇත්තටම ඔයාලට කියන්න ඕනේ. ලංකාවේදී ඇත්තටම මෙයා මට ගොඩාක් නීති දාලා තිබ්බේ. අන්න ඒක කියන්න ඕනේ. ඒක ලොකුම චේන්ජ් එක මගේ ලයිෆ් එකේ. එයාන අපේ හදන්න දුන්නේ WhatsApp විතරයි. ඒත් ඔන්ලයින් එන්න ඕනේ. එයා කියන ලාට විතරයි. ඇත්තටම මාර නීති දාලා තිබ්බේ. දැන් එයා පසුතැවෙනවා ඒ වලට. ඇත්තටම මම පසුතැවෙනවා. මම දැන් අපි ඒ ගැන කතා කරමුකෝ. ඔයාලගේ බොයිෆ්‍රෙන්ඩ් හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි ඉන්නවා නම් ඔයාලා මේ වීඩියෝ ෂෙයා කරලා එයාටත් බලන්න කියන්න. මොකද අනිවාර්යෙන් බලන්න කියන්න. එයාත් හැදෙන්න ඉඩ තියෙනවා. මෙයා වගේ අය ගොඩක් ඉන්නවා. මම වගේ අය ගොඩක් ඉන්න ඇති. මමත් හිතනවා. මම ඒ දවස්වල Facebook හදනට මෙයා කැමති වුණේ නැහැ. මම නිකන් ඒ කියන්නේ වෙනම මානසිකත්වයේ තිබ්බේ. ඒ කියන්නේ අපේ අක්කලා හැමත් හිටියා පොඩි අක්කා තමයි ගොඩක්ම. පොඩි අක්කත් ඒ දේ කියලා තිබ්බා. ආ මේ දේ වෙනස් කරගන්න ඕනි කියලා. ඉතින් මේ මං නංගි නංගි Facebook හදන්න දෙන්නේ කිසිම දෙයක් දෙන්නේ ලිප්ස්ටික් එකක් ගන්න දෙන්නේ. ඉතින් මේ මම ඒ දේවල් වලට ගොඩක් නීති දැම්මා. Facebook යන්න දුන්නේ. හැබැයි අද පස්සේ යනවා TikTok එකට විශේෂයෙන්. මම TikTok වලට මම ආසත් නැහැ, මෙයා ආසත් නැහැ. අපි නිකන් තරහයි වගේ TikTok app එකත් එක්ක. ඉතින් ඒ දේ මං අද පසුතැවෙනවා. මම මෙහෙ ඇවිල්ලා TikTok පටන් ගත්ත නිසා මේ 200 වලින් තාම ඉන්නවා. ලංකාවේ ඉඳන් අපි හදලා වීඩියෝස් හදන්න පටන් ගත්තා නම් අනිවාර්යෙන් ලොකු තැනක ඉන්න තිබ්බා කියලා අපි හිතනවා. ඉතින්
ඔයාලත් එහෙම ඔයාලගේ බොයිෆ්‍රෙන්ඩ් හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි ඉන්නවා නම් නීති දාන්න එපා. ඇත්තට මේවා තේරුමක් නැහැ. තේරුමක් නෑ ඇත්තටම යනවනම් යන කෙනා යනවා මොනවා කළාත් මොන නීති දැම්මත් ඉතින් Facebook එහෙම තහනම් කරන්න දෙයක් නැහැ. හරියට ඒක ප්‍රයෝජනයට ගන්නවා නම් ඒක අපිට අපේ ලයිෆ් එක ජීවත් වෙනකොට මේ ඒක වැදගත් වෙනවා. වැදගත් වෙනවා කියන්නේ ඒවා හසුරෝප නැති හන්ද මගේ අඩුපාඩු ගොඩක් තියෙනවා. අනිවාර්යෙන්ම ඒ දේවල් අපිට ලැබෙන. ඒ කියන්නේ අපි දැන් තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්නේ. ඉතින් තාක්ෂණය අපිට ඇත්තටම ගන්න ඕනි. මොකද අපේ දේවල් අපේ අප්ඩේට්ස් වෙන රටක ඉන්නේ. ඒකට ගොඩක් ඒවා ප්‍රයෝජනවත් වෙනවා. ඒ දේවල් අපිට ගොඩක් දැනෙනවා. මේ වගේ පිට රටකට ආවට පස්සේ දැන් තමයි තේරෙන්නේ ඒවා පාවිච්චි කරපු නැති එකේ වැරද්ද. ඔව් විශේෂයෙන්ම ටයිම් පාස් කරන්න පවා ඒක වැදගත් වෙනවා. මොකද අපි ගොඩක් ස්ට්‍රෙස් එකකින් ඉන්නේ මේ වගේ පිට රටකට ආවට පස්සේ දෙමව්පියන් නැහැ. ඒ කියන්නේ කරදරයක් වුණාම අනේ මට මේක කරලා දෙන්න ඕක කියන්න කවුරුවත් නැහැ. අනේ මට මේක කොහොමද කරන්න කියලා අහගන්න කෙනෙක් නැහැ. ඉතින් අපි තමන් කොහොම හරි ඒ දේ හොයලා බලලා ගන්න ඕනේ. මොකද ලංකාවෙද්දි කරදරයක් වුණාට පස්සේ අපිට හිතෙනවා හරි මෙයා මට උදව් කරයිනේ කියලා. හැබැයි ලංකාවේ වගේ නෙමෙයි පිට රටකට ආවට පස්සේ. ඒ නිසා ඔයාලා ඒ දේ අනිවාර්යෙන්ම පිට රට යාළුවෝ නෑ. ඔයාලා මතක තියාගන්න. ඔව් අනිවාර්යෙන්ම. පාස්පෝර්ට් යාළුවෝ කියලා නේද ඔයාලා කියන්නේ? ඔව් ඒ වුණාට පාස්පෝර්ට් එකේ අමතරව ඒකෙන් පිට හොඳම සහෝදරයෝ වගේ යාළුවෝ ඉන්නවා. සහෝදරයෝ වගේ උදව් කරලා හැම දෙයකටම හයියක් වෙන යාළුවෝ ඉන්නවා. හැමෝම එහෙම නෑ. හැමෝම වැරදි කට්ටියක් නෑ. හොඳ නැති අය කියන්නේ. ඒ නිසා ඔව් අනිවාර්යෙන්ම. ඒ කියන්නේ අපි දෙන්න ඇත්තටම අපි දෙන්න තාමත් ආඩම්බර වෙනවා. අපි දෙන්න අර වෙන කෙනෙක්ට කරදරයක් වෙන්න කැමති දෙන්නෙක් නෙමෙයි. අපි දෙන්න අපේ පාඩුවේ ඉන්න කැමති දෙන්නෙක්. අනිවාර්යෙන් කොහෙට ගියත් කවුරුත් එක්කත් අපි හොඳින් ඉන්න බලන්නේ. අපි කාටවත් ඇත්තටම අවුරුදු 8ක් වෙනවා. ඒ 8 ඇතුළත අපි දෙන්න කාටවත් වැරද්දක් කළා නැහැ. කාටවත් අර කෙලවන්න හදන වැඩ අපි දෙන්න කළා නැහැ. අපි දෙන්නගේ ඒවා ගෑවිලාවත් නැහැ. ඉතින් අපි දෙන්න මේ වගේ අතර අද හොඳින් ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. මං හිතනවා අපි දෙන්න ඒ වගේ ජීවත් වෙච්ච නිසා. ඉතින් ඔයාලත් කියන්න ඕනි අනේ ඔයාලත් කවුරු හරි ඉන්නවා නම් කාටවත් කරදරයක් කරන්න එපා. කාටවත් කාගේවත් ගේමකට අකුල් හෙලන්න එපා. කාටවත් වැරද්දක් කියන්න එපා. කාටවත් වැරදි කරන්න එපා. හැමෝමත් එක්ක හොඳින් ඉන්න. හොඳින් හිටියොත් ඔයාලට හරියනවා. වරදින්නේ අනිවාර්යෙන් ඔයාලට හරියන එක කාටවත් නවත්තන්නත් බැරි වෙනවා. ඒ නිසා ඔයාලගේ ජීවිතේ ගත කරනකොට කාටවත් වැරද්දක් වෙන්නේ නැති වෙන්න තමන්ගේ පාඩුවේ තමන්ගේ ගේම ගහන්න අනිවාර්යෙන් පුරුදු වෙන්න. එතකොට ඔයාලට කියන්න හැදුවේ කාටවත් ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි බොයිෆ්‍රෙන්ඩ් හරි මොකවත් නීති දාන්න එපා. නීති දාන්න ඕනි නෑ නේද? සාමාන්‍ය Facebook එහෙම පාවිච්චි කරන එක හොඳ විදියට පාවිච්චි කරනවා නම් හොඳ විදියට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම ඊට පස්සේ පසුතැවෙන මං කොරියාවට ආවට පස්සේ මට තේරුණා අපි මම සමාජෙත් එක්ක ගැටෙනකොට මේ වගේ රටක ඉන්නකොට මටම තේරුණා මම මේ දේ කරන්නේ මොකටද මේ වගේ දේවල් කරන්න ඕනේ නැහැනේ. මටත් මෙයාට මේ නිදහස දුන්නා නම් මෙයා ඉන්නවා නම් ඉඳි මෙයා හොඳ කෙනෙක් නම් ඉඳි. එහෙම නැත්නම් යයි. එහෙම නැත්නම් මම මොකටද මෙයාව නීති දාලා හිර කරන් ඉන්නේ කියලා මට මේ කොරියාවට ආවට පස්සේ තමයි තේරුනේ. මගේ පොඩි අක්කා තමයි ගොඩක් දේවල් මට ඒ වගේ දේවල් තේරුම් කරලා දෙන්නේ. ඉතින් මම ඒ දේ තේරුම් අරගෙන මෙයාට Facebook හදලා දුන්නා. Facebook හදපු එකෙන් ලංකාව ඇග්‍රීමන්ට් එකක් ආවට පස්සේ තමයි සේරම මේ කළේ. සේරම කළේ. හැදුවේ අයිබ්‍රෝ පවා හදන්න දුන්නේ ඇග්‍රීමන්ට් එකක් ආවට පස්සේ. ඔව් ඔයාලට කියන්න මම දැන් කොරියාවට එනවා. කොරියාවට එන එක මම කාටවත් කිව්වේ නැහැ. කාටවත් කියන්නත් එපා. ආයේ වගේ හීනවලට යනකොට මොකද අකුල් හෙලන කට්ටිය කකුලෙන් අදින කට්ටිය ගොඩක් ඉන්නවා බලාගෙන. ඒ නිසා මම කිව්වේ නෑ මම කියන්නේ නැතුව මේ ඊට පස්සේ මම TikTok එක app එක හැදුවා වීඩියෝ එක හදන්න. ඊට පස්සේ ආයි app එක අයින් කළා දැම්මා. ඒ කියන්නේ ඒ තරම් TikTok එකට ආස නෑ. ඊට පස්සේ අයි මේ මිනිස්සුන්ගෙන්ම මේක හදාගෙන තියෙන තාලනේ නේද? අන්න හරි අපේ රටේ කට්ටිය පාවිච්චි කරන්නේ වැරදි විදියට. TikTok කියන එක මිනිස්සු අතර ගොඩක් ඇත්තට අපි දෙන්නට ඇත්තට මෙහෙ දැන් කොරියාවේ සාමාන්‍යයෙන් අපි TikTok මේ පැත්තට ආවට පස්සේ තමයි ඒක TikTok කපල් එක ඒ වගේ අපිට කියන අපලක් අහලා තියෙනවා අපි. මොකද TikTok එක ගැන එයාලා තේරුම් ගන්න ඉන්නේ වැරදි විදිහට. හැබැයි මේ දේ හරියට ප්‍රයෝජනයකට ගත්තොත් හරියාකාර කාට හරි ඕනිම ඇත්තටම ඕනි දෙයක් හරියට ප්‍රයෝජනයක් ගත්තොත් ඒ දෙයින් අපිටත් දෙයක් ලැබෙනවා. සමාජයට ලබා දෙන්න පුළුවන්. ඉතින් අපි ගොඩාක් කට්ටිය කියනවා ඔයාලා නිසා අපි කොරියන් එක්සෑම් එක කරන්න හිත හදාගත්තා. අපේ අම්මලා බලනවා ඔයාලගේ වීඩියෝස් එයාලත් ගොඩක් තේරෙනවා. ආයි මේ මොටිවේට් වෙනවා. අපි දෙන්න අපි කොරියාවට ආවේ ඔයාලා නිසා. අපි දෙන්නම කොරියාවට එන්න තීරණය කරා ඔයාලා නිසා. ඔයාලව දැකලා ඔයාලව අපි ෆලෝ කරනවා. ඒ වගේ කියන්නේ එහෙම කියද්දි අපි වන් මොටිවේට් වෙලා තව වීඩියෝ කරන්න අපිට ආසාවක් තියෙනවා. ආසාවක් තියෙනවා. අපි ඉතින් ඔයාලට
ඉතින් අපි අර ෆේස්බුක් මෙයාට නීති දාලා හිටියනම් මම අද මේ දේ නෑ. අපි නීති දාගෙන අපි මේ වගේ සමාජයට යන්න කැමැත්ත තිබ්බේ නැත්නම් එහෙම සමාජයට අපි දෙයක් දෙන්න හරි එහෙම නැත්නම් සමාජයෙන් දෙයක් ගන්න හරි එහෙම හිර වෙලා වගේ එක තැනකට වෙලා අපි ඉන්න හැදුවා නම් එහෙම අද ඔයාලා නෑ අපිත් එක්ක. ඔයාලාද ඉන්නේ අපේ තීරණ වෙනස් කර අපේ නීති වෙනස් කරපු නිසා මෙයාට ඒ නිදහස දීපු නිසා මං ඒ නිදහස ගත්ත නිසා ඉතින් අද ඔයාලත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් ඔයාගේ එක්ක ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන් බොයිෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන් නීති දාන්න එපා. ඒ වගේ පොඩි බොරු නීති දාන්න එපා. මොකද ලිප්ස්ටික් එකක් ගෑවා කියලා වෙනසක් වෙන්නේ නැහැ. හරි ලස්සන වෙනවා. මමත් මෙහාට පස්සේ මමත් ගන්න ඒක ලිප්ස්ටික් එක පාවිච්චි කරන්න කියලා කිව්වට පස්සේ ඉතින් ඒක යූස් කරනකොට පට්ටම ලස්සනක් වෙනවා. ඉතින් අපිත් ඒ ලස්සන දිහා බලලා මාරම ආඩම්බර වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඒ නිසා නීති දාන්නත් එපා. මේකෙන් කියන්නේ ලොකුම දෙයක්. ඔයාගේ පාර්ට්නර්ට නීති දානවා නම් ඒක දැම්මම නවත්තන්න. ඒක ඔයාලගේ ජීවිතයට කරගන්න ලොකු වැරද්දක්. හරි. ඉතින් ඊටු ටික. ඊට පස්සේ දැන් අපි මුල්ම කම්පැනි හිටියේ අපි දෙන්න එකට ඉන්නකොට මුල්ම කම්පැනි හිටියේ කිසොක්සාවේ කියන්නේ කම්පැනි කාමරවල. එතකොට පොඩ්ඩක් හිර වෙලා එහෙම තමයි හිටියේ. දැන් අපිට ඕනි වුණා ජීවිතයක් තනියෙන් ජීවත් වෙන්න මොනවා වගේ තියෙන බලන්න තනියෙන් ගයක් කරන් ජීවත් වෙන්න ඒක මාර ආසාවක්. කොහොමද ඒක අපිට ඕනි වුණා ඒ ජීවිතේ එක්ස්පීරියන්ස් කරන්න. වාහනයක් අරගෙන ඒක මාරම එකක් ඊට දැන් අපි ඒක ඉන්නකොටත් අපේ ගොඩක් කට්ටිය පිට හිටියා. ඒ කියන්නේ අපේ ලංකාවේ කට්ටිය කිසුක්සාවල හිටියේ. වේගුක් කට්ටිය තමයි පිට හිටියේ. ඉතින් අපි අහන හැමදාම කීයක් යනවද ඔයාලට කාමරේට කොහොමද කක අපි අරගෙන අහනවා ඒගොල්ලන්ගෙන් අපි. ඊට පස්සේ ඔන්න දැන් කම්පැනි අපි ඒ විදිහට ඉන්නේ අපි ආස කරපු විදිහට. ඉතින් අපි වාහනේ ගත්තා ආසදියාව ගියා විදින්න ගියා. එහෙම කරගෙන හරිම විනෝදෙන් ඉන්නවා ඉතින්. අනිවාර්යෙන් අපිට ඉතින් දැන් අපි ගියක් කරගෙන ඉන්න තියනවා. ඒ කියන්නේ ගේ සල්ලි වලට සම්පූර්ණ නෙමෙයි. අපි කුලියට අරන් තියෙන ඒ උනාට ඉතින් වෙනම අපි දෙන්නගේ ජීවිතය අපි ගත කරනවා. ඉතින් අපිට ඒක අමුතුම අත්දැකීමක්. මොකද අපි හිතනවා මේ ජීවිතේ එකම විදිහට ගෙවනවට වඩා මේ වගේ චේන්ජ් වෙන එක මාරම වටිනවා ජීවිතේට. මොකද පිට රටක මෙහෙම වෙනව ඉන්නකොට දෙමව්පියන්ගෙන් ඈත් වෙලා ඉන්නවා. ඉතින් ගොඩක් කට්ටිය මැරි කරපු ගමන් සාමාන්‍යයෙන් වෙන ගයක් හදාගෙන යනවා. දෙමව්පියෝත් එක්ක එකට ඉන්නවට වඩා වෙන ගෙවල් වලට යන්න ගොඩක් කට්ටිය ආසාවෙන් ඉන්නවා. ඉතින් එහෙම වෙන ගෙදරකට ගියාම දැනෙන අත්දැකීම ඔයාලා තරම් තියෙනවද දන්නේ නැහැ. ඉතින් අපි වෙනම රටකට ඇවිල්ලා වෙනම ඉන්නවා කිව්වා. ඉතින් වෙනම අත්දැකීමක් ඔයාලා වෙනම පවුලක් විතර ජීවත් වෙනකොට අනිවාර්යයෙන් ඉතින් අපි දෙන්න මෙයා ඒ කියන්නේ මෙයාට ජීවිතේ බරපතලක් තිබ්බේ නැහැ. මටත් ජීවිතේ බරපතලක් තිබ්බේ නැහැ ලංකාවේ ඉන්නකොට. අපේ දෙමව්පියෝනේ හිතුවා අනිවාර්යෙන්ම මෙයා හන්ද තමයි කොරියන් එක්සෑම් එක කරන්න හිතුවේ. ඊට පස්සේ තමයි ටාගට් එක ඔලුවට ආවේ. ඔව් දැන් ඉතින් අපි දෙන්නගේ වැඩ කරගන්න අපි දෙන්නට මෙයාට මං ඉන්නවා මට මෙයා ඉන්නවා. ඒත් ඉතින් අපි දෙන්නම එකම පවුලක් විදිහට කියන්නේ අපි දෙන්න මාර විදිහට ඒකේ දුක් වෙන දේවල් තියෙනවා. ඒතකොට අපිට ඇත්තටම ජීවිතේ මොකද්ද කියලා මෙහෙට ආවට පස්සේ තමයි තේරුනේ මේ වගේ අසුන්දර තැන් තියෙනවා. සුන්දර තැන් මේ වගේම තියෙනවා. ඉතින් ඒ වගේ ලොකු එක්ස්පීරියන්ස් එකක් ගන්නවා අපි. තාමත් අපිට ඕනි ටාගට් එකට අපි ඇවිල්ලා නැහැ. ඉතින් අපි ටාගට් එකටත් යන ගමන් ජීවිතේ මේ වගේ අත්දැකීම්ත් විඳින ගමන් ඉස්සරහට යනවා. භාගයක්වත් අපි සම්පූර්ණ කරලා නැහැ අතට. කරලා නැහැ. ඉතින් අවුරුදු 8ක් වුණා. ඉතින් මෙයා ඊයේ මට කියන කතාවක් අපි දෙන්නගේ ජීවත් වෙච්ච කාලෙන් තුනෙන් එකක් අපි යාළු වෙලා ඉඳලානේ කියලා. මොකද මෙයාට 24ක් වෙනවා. ඉතින් මෙයාගේ අවුරුදු තුනෙන් එකක් අපි දෙන්න යාළු වෙලා ඉඳලා තියෙනවා. අපි දෙන්න එකට ඉඳලා තියෙනවා. එකට ඉඳලා දෙනවා. ඔයාලත් මම කියන්න කැමතියි. ඇත්තටම ඔය ඔයාලා සාමාන්‍ය තීරණවල ඉන්නවත් දන්නේ නැහැ. අර කොහෙද ගෙදරින් හොයලා දෙනවා කියලා ඉන්නවනම් සාමාන්‍යයෙන් මම නම් කියන්නේ එෆෑ එකක් පටන් අරගෙන ඒ සම්බන්ධයේ ඊට වඩා ගොඩක් දුර යයි කියලා මං හිතනවා. මොකද ඒතර අපි දෙන්න අවුරුදු 8ක් ඇතුළත අපි දෙන්නට දෙන්න තේරුම් අරන් ඉන්නේ. මෙයාගේ දේවල් මන් දන්නවා, මගේ දේවල් මෙයා දන්නවා. අපි දෙන්න ගැළපීමත් ඉන්න ගොඩක්ම වෙනස්. ඒවා ගලපගෙන ජීවත් වෙන්න බලනවා. මම හරි කැමතියි මම දෙයක් කියන්නේ නියම් මෙයා මගේ ලවෙක් වගේ නිකන්. ඒ වගේ හැඟීමක් තියෙන එක. ඔව් මට තේරෙන්නේ නැති හැමදේම කියලා දීලා. මම හරි ආසයි ඒ දෙයට. මම කියලා දීලා සාමාන්‍යයෙන් අර නොගැලපෙන තැනක් වගේ කියලා හිතුනොත් එහෙම මමයි දෙන්නම අපි එහෙමයි. අපි හිත හදාගෙන මෙහෙමයි අපි දෙන්න ඉතින්
ඇත්තම මෙයා ගෑන් ළමෙක් මම පිරිමි ළමෙක්. අපි දෙන්නම ගැලපෙන්නේ නැහැ නේ. ඉතින් එතනම බැලුවාම ඉතින් අපි ඒ නොගැලපීම් අපි ගලපගෙන යන එක තමයි හොඳම ජීවිතේ හොඳම දේ කියලා තමයි අපි හැමදාම හිතන්නේ. ඒ නොගැලපීම් ප්‍රශ්නයක් කරගෙන අපි දෙන්න තේරුම් ගනිමින් ජීවත් වෙනවා. තේරුම් ගනිමින් ගලපගෙන. අනිවාර්යයෙන් ඔයාලත් දැන් එෆා එක පටන් අරන් ඉන්නවනම් සාමාන්‍යයෙන් ඔයාලට දැනෙන්න පුළුවන් ඔයාගේ පාර්ට්නර් ගැලපෙන්නේ නැහැ කියලා. ගැලපෙන්නේ නැහැ කියලා දැනුනොත් එහෙම ඔයාලා හිතන්න හැමෝම ඉතින් කොහොමත් ගැලපෙන්නේ නැහැ. ඒ ගැලපෙන්නේ නැති තැන් ගලපගෙන ඉස්සරහට යන එක තමයි ශක්තිමත්ම ආදරේ. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් ඒ දේත් කියන්න කැමති ඔයාලගේ ජීවිතේ ඒ වගේ ගැලපෙන්නේ නැහැ කියලා අර හිටපු ආදරවන්තයව ආදරවන්තියව අයින් කරනවට වඩා නොගැලපෙන තැන් ගලපගෙන ඉස්සරහට යන එක මාර්ම වටිනවා. ඒක කොහොම හරි හදාගන්න කියලා අපි ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් අපි සබස්ක්‍රයිබ් කරලා නැති කට්ටියට මොකද කියන්න තියෙන්නේ? ඉතින් අපිත් එක්ක එකතු වෙලා නැති කට්ටිය අපිත් එක්ක එකතු වෙන්න සබස්ක්‍රයිබ් කරලා අපේ වීඩියෝ බලන්න ඔයාලව මොටිවේට් කරනවා. අනිවාර්යෙන්ම. ඉතින් අපි වගේම කපල් එකක් වෙලා ඔයාලා මේ රටට ඇවිල්ලා මේ විදිහට ජීවත් වෙන්න ලැබෙන්න ඕනේ ඔයාලට. අනිවාර්යෙන්ම. මොකද මට ආපු ප්‍රශ්නත් එක්ක වෙන ගෑන් ළමෙක් එහෙම වුණා නම් මෙයා ඇත්තටම මෙයා අපේ අල්ලපු ගමේ මට ආපු ප්‍රශ්නත් එක්ක මාත් එක්ක මෙයා යාළු වෙලා ඒතකොට හිටියේ. හරිනම් මෙයා ඇත්තටම මාව අතහැරලා දාලා දැන් ගිහිල්ලා මට ආපු ප්‍රශ්න වල හැටියට මෙයා ඒ ප්‍රශ්න මෙයාලගේ අම්මලට ඒ ප්‍රශ්න ගියා. මොකද අපිට මට ඇත්තටම ලොකුම ප්‍රශ්නය ආවේ අපේ සහෝදරයෝම තමයි. සහෝදරෙක්ම මේ නඩු සීන් එකක් ගියා. ඒ කියන්නේ ඊට මේ පාරක කේසයක් එක්ක නඩු ටිකක් ගියා. ඒ නඩු ටික ගියාට පස්සේ මාරම විදියට මට ගමේ කට්ටිය එයාලගේ පැත්තට හිටපු කට්ටිය ගොඩාක් මට මාර කරදර කරා. ඒතකොට මෙයාලගේ අම්මලාට එක දේවල් කියලා තිබ්බා මං ගැන. ඒ වගේ ලොකු කරදර ටිකක් ආවා. ඒ වුණාට මෙයයි මෙයාගේ අම්මයි තාත්තයි මාව තේරුම් අරගත්ත නිසා එයාලා දන්න නිසා මං ගැන ඒ දේවල් එදා වෙනස් වුන්නේ නැහැ. එදා වෙනස් වුණා නම් අද අපි දෙන්න මෙහෙමත් නැහැ. ඇත්තටම ඔයාලට කියන්න ඕනි එහෙම කරදර එහෙම ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්න කතා කරගෙන තේරුම් කරගෙන ඉස්සරහට ගමනක් යන්න. ඔයාලගේ අනාගතේ ওই දැන් ඉන්න තත්ත්වෙ නෙමෙයි. අනාගතේ හරි ලස්සනයි. ඔයාලගේ අනාගතේ හරිම ලස්සන හරිම ඔය ලෙවල් එකකින් උඩ ලෙවල් එකක අනිවාර්යෙන් ඔයා ඉන්නවා. අද අපි කිව්වා කියලා මතක තියාගන්න. ඔයාගේ ජීවිතේ ඔය අද ඉන්න තත්ත්වෙ නෙමෙයි ඔයා ඉස්සරහට ඉන්නේ. ඔයාට දියුණු වෙන්න පුළුවන්. ටාගට් එකක් තියාගන්න. අනිවාර්යෙන් ඔයාට පුළුවන්. අනිවාර්යෙන්ම ඔයාට පුළුවන්. ඔයාගේ ටාගට් එකට ඔයා යනවා. එන එකම විතරක් නෙවෙයි ටාගට් එක. ඒවා මොනවද කියලා හිතනවා දැන්. අනිවාර්යෙන් ඔයාට වෙන රටකට යන්න පුළුවන්. එහෙම නැත්නම් ලංකාවෙම ගේමක් ගහන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා ඔය ගහන ගේම ඔයාට හරියනවා. ලෝවෙත් ඒක අපි දෙන්න කිව්වා කියලා මතක තියාගන්න. ඔය ගහන ගේම දවසක උඩම ලෙවල් එකකින් ඔයාව තියනවා. ඒ නිසා ඒ දවස වෙනකන් ඔයාලා හැමදාම බලාගෙන ඉන්න. ඒ විශ්වාසයෙන් නැති කරගන්න එපා. විශ්වාසය තමයි තියෙන්න ඕනි ජීවිතේට. ඒ විශ්වාසය තිබ්බොත් වරදින එක වෙන්නේ නැහැ. හරියන එක කාටවත් නවත්තන්නත් බෑ. එහෙමනම් අපි අද ගිහිල්ලා එන්න නේද? ඔව් අපි ගොඩක් වෙලා කතා කළා. ඉතින් පැය භාගයකට වැඩි කතා කළා අපිත් ඔයාලත් එක්ක. ඉතින් මේ ආදරෙන් ඉල්ලන්න කැමතියි අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නෙමෙයි නම් වීඩියෝත් එක රැඳිලා ඉන්නේ. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔයාලා ජීවිතේට දෙයක් ගත්තා නම් අපේ මේ වීඩියෝ එකෙන් ඔයාලගේ යාළුවන්ට හෝ ඔයාගේ හස්බන්ඩ්ට හෝ එහෙම නැත්නම් ඔයාගේ වයිෆ්ට එහෙම නැත්නම් ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ්ට ෂෙයා කරන්න. මොකද එයාටත් මේ වීඩියෝ එකෙන් දෙයක් ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා මේ. අනිවාර්යෙන්ම. ඉතින් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්න කට්ටියටම thank you. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න අලුතෙන් මේ වීඩියෝ ටච් කරලා ආවනම් බලන්න කෙනෙක් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම ලයික් කරලා කමෙන්ට් එකක් දාලා අනිවාර්යෙන්. ඉතින් අවසන් වෙනකන් ඔයා රැඳිලා හිටපු කෙනෙක් නම් hashtag එකක් ගහන්න කොරියන් ජෝඩුව කියලා. ඉතින් අපි ඒකට දන්නවා ඔයා අන්තිම වෙනකම් වීඩියෝ එක බැලුවා කියලා. අනිවාර්යෙන්. එහෙනම් අපි ගිහිල්ලා එන්න ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න. ලයික් එකත් අපිට ගොඩක් වටිනවා. හොඳින් ඉන්න. සතුටින් පරිස්සමෙන් ඉන්න. ආයි ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. අනිවාර්යෙන්. Bye.